අයිබෝන් හැමෝටම එමනම් 2028 ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන සියලුම දුවල පුතාලට සර්ගානේ ඔන්ලයින් පේපර් ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා. ඉතින් මම හිතනවා පුතාලා සියලු දෙනාම දැන් ඔයාලගේ ෆෝන් එකට මෙන්න මේ අයිකන් එක මෙන්න මේ ලෝගෝ එක තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇති. එහෙම නැත්නම් Play Store වල ගිහිල්ලා Telegram කියලා ටයිප් කරගෙන ඔයාලා මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරන් පස්සේ මම විසින් ලින්ක් එකක් දෙනවා group එකට. ඒ group එක ඒ ලින්ක් එක ටච් කරලා ඔයාලට යන්න පුළුවන් my group එක ඇතුළට. view group කියලා දෙන්න. එතකොට ඔයාලා ඒ group එක ඇතුළට යනවා. ඊට පස්සේ මම කියනවා ඉරිදා සවස් 7ට සූදානම් වෙන්න කියලා. එතකොට ඉරිදා හවස 7ට හරියටම එකම වෙලාවකට මගේ ක්ලාස් වල ඉන්න සියලුම දෙනා ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉන්න සියලුම දෙනා එකම ටයිම් එකකදී පේපර් එකට මුහුණ දෙනවා. එතෙන්දි මම දානවා ස්ටිකර් කමෙන්ට් එකක් are you ready කියලා. පුතාලා මොනවක් කමෙන්ට් කරන්න එපා. රියැක්ට් එකක් දාන්න. ඊට පස්සේ what past කියලා මම තව ස්ටිකර් මැසේජ් එකක් දානවා. මේ දෙක දැම්මෙන් පස්සේ ඔයාලට එනවා මෙන්න මේ විදිහට මේක අනුරුද්ධ සර්ගේ බුද්ධිමය දේපලක්. මේක අන්න එත ෂෙයා කරන්න බෑ. ඔය කතන්දර ටිකත් එක්ක ඔයාලට මේක පරිහරණය කරන්න පුළුවන්. ඒ අයිතිය ඔයාලට දීලා තියෙන්නේ කියලා මම පුතාලට මැසේජ් එකක් දෙනවා. එන්න එතන යට ඔයාලට පේනවා ඇති I am ready කියලා මෙන්න මේ වගේ කොළ පාටින් තිරේ දිස්සෙනවා. ඒ I am ready කියන එක වතාවක් ටච් කරා. ඊට පස්සේ ඔයාලට ටයිම් ඩවුන් එකක් යනවා 5 4 3 2 1 කියලා. ඊට පස්සේ go කියලා පේපර් එක එනවා. ඒ එන්නේ විනාඩි දැන් ඔයාලා ඒ ටච් කරන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ප්‍රශ්නේ හැදෙනවා. අපෙන් අහනවා නිවැරදි ප්‍රකාශය මොකක්ද? දැන් උදාහරණයක් විදිහට 12යි 5යි 16යි. 16යි නෙවෙයි 17යිනේ. ඒතකොට 12යි 5 16 වෙන්නේ නැහැ. 14යි 6යි 21යි කියලා දාලා. 14යි 6යි 21 වෙන්නේ නැහැ 20යි. එහෙනම් 16ට 3 19. අන්න නිවැරදි පිළිතුර. එහෙනම් පුතේ අපි මෙන්න මෙතනින් ඔයාලට තිරේ දර්ශන වෙනවා. මේ ඔක්කොම හිස්තැන් 3. මේ හිස්තැන් 3 එකක් ටච් කරන්න. මේක ටච් කරනකොට ඔයාලගේ ෆෝන් එක අතේ අල්ලේ උඩ තියාගන්න ටච් කරන්න. ඒක හරි ගියොත් චියර් එකක් වැටෙනවා. මල් වර්ෂාවක්. වැරදුනොත් වයිබ්‍රේට් වෙනවා. දැන් වයිබ්‍රේෂන් ප්‍රමාණය වැඩි වෙන්න ඔයාලට මොලේට පණිඩයක් යනවා. මොකද්ද? මට වරදිනවා. එතකොට ඔයා ඊළඟ ප්‍රශ්නේ කියවලා උනන්දුවෙන් ලියන්න උත්සාහ කරනවා. ඉතින් මේක ඔයාලගේ අපි හදලා තියෙන පුතාලගේ මොළය, එතකොට දැනුම, එතකොට ඔයාලා තියෙන හැකියාව හැම දෙයක්ම ස්පතු වෙන විදිහට තමයි සර් මේක හදලා තියෙන්නේ. ඉතින් පුතාලට පුළුවන් මේ වැඩසටහන සහභාගී වෙන්න. සාමාන්‍යයෙන් ප්‍රශ්න 20ක් 25ක් විතර එනවා. පැය භාගයක් විතර යනවා. විනාඩි දෙකෙන් දෙකට තමයි ප්‍රශ්න එන්නේ. එතකොට විනාඩි 40ක් විනාඩි 50ක් වගේ කාලයක් ඔයාලට මේ පේපර් එක ටච් කර ඉස්සරහට යන්න තියෙනවා. හැබැයි අපි උත්තරේ ටච් කරයි කියලා ඊළඟ ප්‍රශ්නේ ඉන්නේ විනාඩි දෙකක් යන මොකද ඔයාලගේ යාළුවෝ ඔක්කොම ටිකන හදන්න එපා. ඊට පස්සේ පළවෙනි 20 දෙනා මේ විදිහට රැන්කින් වෙලා වැටෙනවා. එතකොට අපි ඔයාලට මෙඩල්ස් 3ක් දෙනවා පළවෙනි 3 දෙනා. නේ? ගෝල්ඩ් මෙඩල් වෙනවා. නැස්ස සිල්වර් මෙඩල් එකක් සහ බ්‍රවුන්ස් මෙඩල් එකක් 3ක් හම්බෙන්නේ. ඉතින් අපි ඒ 3 දෙනා ඇතුළු අනිත් 17 දෙනාට කියන්නේ මුළු 20 දෙනාට අපි සුබපතනවා තා ඉස්සරහට යන්න. ඉතින් මම හිතනවා මේ ක්‍රමවේදයට ඔයාලා එකතු වෙයි. පුතාලා දන්න කැමති අයට මේ පන්ති ෂෙයා කරන්න. කැමති අයට group එක අස්සට ඉන්න පුළුවන්. අපි මේක ඔයාලට නොමිලේ තිල්ලනවා. එන හැමෝම join වෙන්න ඉරිදා සවස් 7ට.